ඩුබායි වල ජීවත් වෙන අපිට දවස් ගෙවෙනවා හරි ඉක්මනට. උදේට නැගිටිනවා, වැඩට යනවා, වැඩ ඉවර වෙලා ආයෙත් ගෙදර එනවා. ඊළඟ දවසෙත් ආයෙත් ඒ දේම. කොච්චර කාර්යබහුල වෙලා හිටියත් දවස ඉවර වෙද්දී සමහර වෙලාවට හිතෙනවා අද දවසේ ඇත්තටම ගෙවුනේ කොහොමද කියලා. අපි මේ නගරේ ලස්සන දේවල් හැමදාම වගේ දැක දැකත් ඒවා බලන්න අපිට වෙලාවක් හම්බ වෙන්නෙම නැති තරම්. ඩුබායි වල මම ආසම දෙයක් තමයි කොච්චර වතාවක් මේ පාරවල් වල ගියත් කොච්චර කාලයක් මෙහි හිටියත් සමහර වෙලාවට අපි මේ ඉන්නේ ඩුබායි වල නේද කියලා ආයෙත් මතක් වෙන එකට. මේ නගරේ ඇත්තටම ලස්සනයි. හැබැයි ඒ ලස්සන දකින්න අපිට සමහර වෙලාවට ටිකක් නවතින්නම වෙනවා. අපි ආව ක්‍රීක් හාබයකට. අපි එද්දී ඉර බැහැලා තිබුණේ නැහැ. හැබැයි අහසේ වෙනස හෙමින් පටන් අරගෙන තිබුණේ. දවස පුරාවට තිබුණු නිල් පාට අහස හෙමින් තෙඹිලි පාටට රන් පාටට වෙනස් වෙන්න පටන් අරගෙන තිබුණා. මේ මොහොත බලාගෙන ඉද්දි මට හිතුණා අපි ජීවිතේ කොච්චර දේවල් පස්සේ දිව්වත් අවසානයේ අපි හොයන්නේ මෙන්න මෙහෙම පුංචි මොහොතක් වෙන්න ඇති කියලා. කොහෙවත් යන්න ඉක්මන් නැති ෆෝන් එක පැත්තකට කරලා කිසිම දෙයක් ගැන හිතන්නේ නැතුව නිකන්ම හස දිහා බලාගෙන ඉන්න පුළුවන් මොහොතක්. රටින් ඈතට ඇවිත් හීන පස්සේ දුවන අපි සමහර දවස්වල අපිටම අපිව මතක් කරගන්නවා. උදේ හිරු නැගෙන්න කලින් අවදි වෙලා දවස පුරා වැඩ එක්ක දුවලා රැයට ආයෙත් නිහඬ කාමරයකට එනකොට ජීවිතේ කොහේ හරි gedara මතකයක් හැමින් නැවිත් නතර වෙනවා. අපි මෙහෙම දුරක ඉන්නේ හීන වෙනුවෙන්. ඒ හීන ලස්සනයි. ඒත් ඒ හීන පස්සේ දුවන ගමනේ අපිට අහිමි වෙන පුංචි දේවල් කොච්චරක්ද කියලා සමහර වෙලාවට අපිට අමතකයි. ඒත් මේ වගේ හවසක ආස හිමින් පාට වෙන හැටි බලාගෙන බැස යන හිරු දිහා කිසිම සද්දයක් නැතුව බලන් ඉන්නකොට හිතට දැනෙනවා ජීවිතේ කියන්නේ හැමදාම දුවන එකම නෙමෙයි කියලා. සමහර වෙලාවට නවතින්න ඕනේ. හුස්මක් ගන්න ඕනේ. අපි මේ තරම් දුරක් ආවේ ඇයි කියලා ආයෙත් මතක් කරගන්න ඕනේ. මොකද අපි හොයන සතුට සමහර විට තියෙන්නේ අපි මේ දුවන ලොකු හීන පස්සේ නෙමෙයි. මේ වගේ පුංචි මොහොතක අපිට නොදැනීම හිත පිරෙන ලස්සන තැනක.